අපි දැන් ඉන්නේ මේ කොඩිය කියන ස්ථානේ. කොඩිය. ආයුබෝවන් හැමෝටම අපි දැන් ඉන්නේ පලාබද්දර මාර්ගයේ මේ පලාබද්දර මාර්ගයට පිවිසෙන ඒ පන්සලේ. يعني මෙතනින් තමයි මේ පලාබද්දර මාර්ගයට පිවිසෙම නැත්තම් ආරම්භ වෙන්නේ මේ පන්සලේ. සියලු වත්පිළිවෙත් සිදු කරලා ඉවර වෙලා සුමන සමන් දෙවියන් හමුදුරන්ගෙන් අවසරත් අරගෙන ඉතින් දැන් අපි ලකලෑස්ති වෙලා ඉන්නේ අවාරේ ශ්‍රීපාද වන්දනාමාන කරගන්න. ඉතින් මේ කියන්නේ මේ රජමාවතේ පිවිසුම. ඒතකොට මෙතනින් තමයි පලාබද්දර මාර්ගයේ නිල වශයෙන් ආරම්භ වෙන්නේ. ඉතින් මේක අවාරේ වුණාට ඉතින් වාරයකට තව ටික දවසකින් අතන වාරය ආරම්භ වෙන්නේ. ඉතින් පල්ලෙහා කඩපෙලි මේ පාරවල් සුද්ධ කරන දේවල් දැන් ආරම්භ වෙලා තියෙන්නේ. ඉතින් මේ දේවලුත් මේ අපාරයක අවසානයේ වාරයක ආරම්භයක වගේ තව සති දෙකක් තුනක් වගේ තමයි තියෙන්නේ මේ අලුත් වාරය ආරම්භ වෙන්න. ඉතින් මේ කඩපෙලි එතකොට පාරවල් ඒ හැම දෙයක්ම දැන් සුද්ධ කරලා අලුත් වාරයකට සූදානම් වෙන ගමන් ඉන්නේ මේ හැම දෙනාම. ඉතින් කොහොම නමුත් අපි යනවා ඉදිරියට මේ මාර්ගය ඔස්සේ අවාරේ ශ්‍රීපා වන්දනාමාන කරන්න. අවාරේ ශ්‍රීපා වන්දනාව කරන්න කලින් අපි මුලින්ම නාලා කරලා පිටිසිදු වෙලා ගමන ආරම්භ කරන්න කියලා හිතුවා. මේ යන මාර්ගයේ නාන්න තැන් කිහිපයක්ම තියෙනවා. මෙතනින් නාලා පිටිසිදු වෙලා පිට තියෙනවා යන්න. අවාරේ ශ්‍රීපා වන්දනාව පලාබද්දර මාර්ගය ඔස්සේ. එහෙම නැත්නම් රජමාවත ඔස්සේ. ඉතින් යන ගමන් වැඩි විස්තර කියන්න. ඊට කලින් මෙන්න මේ සීතල වතුර ගොඩක් කූල් නැත්නම් මේ සීතල වතුරේ අම්මා සනීපෙන් ඉතින් අතරම මේ ආර ලස්සන මේ නාන්න පුළුවන් වෙනකොට මාළු කකුල් වලේ අරගෙන ආනවා. තෙරපි එකක් දාගන්න. ඉතින් පේනවනේ කැමරාව හැමර ගෙනියද්දී යාලා බය වෙලා ඔක්කොම කට්ටිය CC එකට විසිරෙනවා. කුරුඳු මේ බස් මෙතනින් මේ වතුර පාරක් මෙන්න මේ කුරුඳු ලී ටිකට වැළුණා. ඉතින් මේ කරන්නේ කුරුඳු පොඟවනවා වගේ වැඩක් කරන්නේ. ඉතින් එතකොට මෙලෙක් වෙනවා. මේ කුරුඳු ගලවන්න ලේසි වෙනවා, මෙලෙක් වෙනවා. ඒකම මේ මෙතන අපා මේ වතුරේ ඔබලා තියෙන්නේ කුරුඳු. දැන් තමයි නාලා කරලා පිළිසිදු වෙලා ශ්‍රීපා කරුණාව පටන් ගත්තේ. පොලිස් මුලක් හම්බෙනා මේ පවපැනල්ල
බෑග් වල බර වැඩි නිසා මහන්සි වැඩි. වාරේ පටන් ගන්න යන්නේ. ඉතින් මේ වාරේ පටන් ගන්න සමගම කඩවල දරන ගමන් තියෙන්නේ. ඒත් එක්කම මේ ගමන වාරේ විශේෂත්වයක් තියෙනවා. ඒකට හේතුව ආරංචි වෙච්ච විදියට හරියටම මේ වැඩිම කාලයක වාරයක්. මේ හරියනම වාරය කියන්නේ මේ පාර කියලා ගමේ අයියු ඇත්තට මේ දැනගන්න හම්බුණා. වැඩිම වාරයක් කියන්නේ අවුරුදු 8කට 10ක විතර පස්සේ කියනවා මේ වගේ කියන්නේ හරියන මාසයක වාරයක් ආරම්භ වෙන්නේ අවුරුදු 11 ස්ථානයේ පලාබද්දන යන ගමන් කොකටිය කන්ද. මේ කියන්නේ කොකටිය කන්ද කියන මේ බෑවුම පේනවනේ කොච්චරද කියලා. ඉතින් මේ කොකටිය කන්ද ගාවි තාම බෑවුම ඉවර නැහැ. සිරිපාදේ පාරට ලෑස්ති වෙනවා මං ඉන්නේ. මේ හරිය සුද්ධ කරලා මං ඉන්නේ දැන්. වාරේ ඉවර වෙලා වාරේකට ලෑස්ති වෙන ගමන් ඉන්නවා තමයි අපි මේ ආවාරේ සිරිපා කරුණා කරන්න ඇවිල්ලා තියෙන්නේ. මේ අම්බල මෙතනින් ගියාම අපි දැන් ඉන්නේ මේ ලගාව. वाल पे लिहिन हेला මෙන්න මෙතෙන්ද තමයි ලිහින් හෙලා කියන්නේ. ඉතින් මේ ලිහින් හෙලා ඉස්සර මෙහෙම කට කරලා තිබිලා නැහැ. කියන්නේ මෙහෙම දැල් ගහලා තිබිලා නැහැ ඉස්සර. මේ දැල මෑත කාලයකදී තමයි දාලා තියෙන්නේ. මේකට ලිහින් හෙලා කියන්නේ හේතුව කටකතා කිහිපයක් තියෙනවා. එකක් කටකතාවක් තියෙනවා මේ සිරිපාද වන්දනා කරපු කාන්තාවක් මේ හෙලෙන් වැටිලා නැති වුණා කියලා. තව කතාවක් තියෙනවා ඒ කාන්තාවගේ දරුවා මේ හෙලෙන් වැටිලා ඒකේ දුකට ඒ කාන්තාවත් පැන්න කියලා. ඉතින් යම් කිසි ඒක ජනප්‍රවාද ඒක කතා තියෙනවා. ඇත්ත නැත්ත හරියටම දන්නේ නැහැ. නමුත් ඒක ඇත්ත සිදුවීමක් කියලා ප්‍රචලිතයි. ඇත්ත සිදුවීමක් කියලා. ලිහිණියක්ගේ අපි යනවා කියලා කෑ ගහනවා. එතකොට ඈත තියෙන ගල් පර්වතයේ තියෙන ගල් පර්වතයේ ඒ කියන්නේ ඒක දුව්වට පස්සේ ලිහිණියක්ගේ අපි යනවා කියලා කෑවට පස්සේ ආහාරයෙන් නිකන් ශබ්දයක් ඇහෙනවා. වගේ නිකන් ශබ්දයක් මෙහෙට ඇහෙනවා. ඉතින් මේ ඇත්තම වෙන්නේ මෙහෙන් යන ශබ්දය අන්නේ කන්දේ ඇවිලා ආවම මෙහෙල පරාවර්තනය වෙන්නේ. මේක තමයි යම් කිසි ශබ්දයක් විදිහට ආපහු නැවත පරාවර්තනය වෙලා මෙතෙන් දෙන්නේ. ඉතින් ඒක සිරිතක් විදිහට දානිලා මේ ලිහිණියල වාස් කරලා යද්දී ලිහිණියක්ගේ අපි යනවා කියලා කෑ ගහනවා. ඒක ඉතින් මේ සම්බන්ධ මෙතන ලිහිණියල සම්බන්ධ කතා පොත කියලා. කටුකිතුල වංගුව. නේද? කටුකිතුල වංගුවත් එක්කම තියෙනවා. කටුකිතුල අම්බලම. ඒත් එක්කම තියෙනවා පොඩි දේවාලයක් එහෙමත් මෙතන. මෙතන තියෙනවා පොඩි බුදු මඳුරක් එක්ක දේවාලය. වයින් ගත්තා.
කොඩිය කියන ස්ථානේ ඉන්නේ කොඩිය කියන ස්ථානේ අපේ කට්ටිය යනවා තාමතර. ඉතින් වැස්ස කියන්නේ තාම සාමාන්‍යයෙන් පොඩි පොදයක් කියන්නේ වැස්ස තද කරන්න කලින් ඉක්මනට ගිහිල්ලා ඊළඟ අම්බලම හොයා ගන්නවා නැත්නම් ලොකු අමාරුවක වැටෙනවා. මොකද මේ රේන් කෝට් එක උඩම තෙමුන් නැති වුණාට මේ බූට් ටිකයි අනම්මන ඔක්කොම දෙවෙනවා. ඉතින් ඊට කලින් වැස්ස තද ගන්න කලින් යන්න ඕනේ ටක් ගාලා අම්බලමක් හොයාගෙන බලමු පුළුවන් වෙයිද කියලා යන්න. මොකද වැස්ස ටික ටික තද කරනවා. ඉතින් යන්න තියෙන පාර මේ අපිට යන්න තියෙන්නේ ඉතින්. යන්. ඔයාලත් යන්න අපිත් එක්ක වැස්සේ. බලන්න. වීදුම හොඳටම බාලා නැහැ. සාමාන්‍ය මට්ටමේ වීදුම් බාලා. නමුත් මෙහෙ වැහෙන්න තරම් වීදුමක් බාලා නැහැ. Valeu. सामान्य पाड़ी हारदा 700 වගේ පස්සේ තමයි normally අර අමාරු වන්න නැතුව ඇන්ගල් එකක් නැතුව ඇවිදන් ඉන්න පුළුවන්. ඒ කියන්නේ ප්ලේස් එක සෙට් වෙන්නේ. කිව්වා විතරයි දිනනවා ආයි පඩි. සතුට එච්චර දුර වැඳුනේ නැත. එන්න මේ කළු ගඟ. මෙතනින් පස්සේ ආපහු දෙනවා. ඒක නම් ඊටත් වඩා වැඩිද මං ගා. ඇන්ගල් එක අර. ඔව්. මේ ගොඩක් ලොකු ඇන්ගල් එකක් තියනවා යන්න දැන්. අලි ඉන්න මන්සලකට තමයි මේ ගජ මන්සල කියලා කියන්නේ. මේක තමයි මූලිකම හේතුව මේ ගජ මන්සල නම වැටෙන්නේ. කියන්නේ අලින් ගැවසෙන මන්සලක්. මේ අලින් ගැවසෙන මන්සලක් තියෙන නිසා තමයි මෙතනට ගජ මන්සල කියලා නම පාට බැඳිලා තියෙන්නේ. ඉන්දිකටු පහකට ආවද? දැන් වැස්ස සාමාන්‍ය මට්ටමකට තියෙනවා. නමුත් මේ වැස්ස දුන්නොත් එහෙම මෙන්න මේ ගල්තලාව. මේ දේ ගල්තලාව. මෙන්න මේක ඒ කියන්නේ ගල්තලාව වැහෙන්නම වතුර දානවා. අයින් මේ හේතුව නිසා තමයි මෙතන මේ බෝඩ් එකේ ගහලා තියෙන්නේ. මෙන්න මේ පැත්තට තමයි ගමන් මාර්ගය වැටිලා තියෙන්නේ. ඉතින් මේ ගෙත්තම් පාර
ගෙත්තම් පානේ. තව දුර යන්න තියෙනවා. අම්බලමක් හොයාගෙන මේ පාසුකම් මේව තියෙනවා මේ ගෙත්තම් පාන ගාව. ඉතින් මෙන්න මේ මාර්ගය තමයි. යන්න බැරිලා තියෙන්නේ. Aishka sekarang bawan dia na jadi me jatuh orang orang ada ready kala orang kita ni tahu amal kamu ni pagi hari hari ni tahu amal ni amal apa jadi tahu sekali ini baru pagi ni dia amal kamu ni dia dah pagi ada sekali එමාගෙන යන්න තියෙන්නේ. අන්න ඊළඟට ධර්ම රාජ ගල තියෙනවා. ධර්ම රාජ ගල. ධර්ම රාජ ගල කියලා හඳුන්වනවා කියන්නේ. මේ සෑහෙන ලොකු ඇන්ගල් එකකට නගින්න තියෙනවා පන්නේ. රස්සත් එක්ක මාරම ලස්සනයි. ප්‍රශ්නේ කියලා තියෙන්නේ රස්සත් එක්ක යන්න අමාරු එක තමයි. නමුත් හැබැයි මේකේ තියෙන මහන්සියක් කරනවා. මහන්සිය දාන කරකට නෙමුණා. මේ තේතර වලෝ ටිකක් වැඩිච්ච නිසා කොහොමරි අපි එද්දි මෙතෙන් 6 මාට 7ට වගේ ඇති. ඉතින් මේ මොකද අම්බලම තිබ්බේ නැහනේ.
අම්බලම හොයාගෙන ආවා. අම්බලම හොයාගෙන ඉද්දී අම්බලම හොයාගෙන ඉද්දී කොහොමද පඩි 7000ත් 8000ත් අතර පඩි ගන්න ඇත්තනම් මතක නැහැ. මොකද පේන්නේ නැහැ නේ රැයට. මේ පඩි 7000ත් 8000ත් වගේ එද්දී අම්බලම සෙට් වුණා. හිතපු තරම් සීතලක් නැහැ. මේ සාමාන්‍යයෙන් අවුලක් නැහැ සීතල. Good morning amada. මේ අම්බලම තමයි අපි ඊයේ හිටියේ. ඉතින් දැන් වෙලාව 5:45 විතර බලන්න අර දින ශ්‍රීපාදස්ථානය. ඉතින් දැන් කැම ටික ඇතුලේ හැදලා ගමන් තියෙන්නේ. පොඩි හුලකක් තියෙනවා. අපිට යන්න තව ඇත්තටම වරද්දි ගොඩක් දුර යන්න තියෙනවා. මේ තියෙන මේ මාර්ගයේ තමයි අපිට යන්න තියෙන්නේ ඉස්සරහට. ඉතින් ඇත්තටම මාර ලස්සනයි. ඒ කියන්නේ උදේ වටෙන් මීදුම ගලාගෙන යනවා. පේනවත් දන්නේ නැහැ අතනින් ශ්‍රී පාදස්ථානයෙන් එතනින් මීදුම යන විදිහ. ඉතින් ඒක මාර ලස්සනයි ඇත්තටම. බලන්න මේ කඳු වලල්ල පුළුවන් තරම් ඉක්මනට මෙතනින් පිටත් වෙන්න ඕනේ. කියන්නේ මොකද අපිට තව උඩට යන්නත් තියෙනවා. තව පඩි මං හිතන්නේ 10 පඩි 3000ක් විතර උඩට නගින්නත් තියෙනවා. ඒත් එක්කම ආවව මේ පඩි 11000ම පල්ලෙහාට වහින්නත් තියෙනවා. Yung pala diyan. දැන් තමයි පිටත් වෙන්න හදන්නේ අපි. මෙතන අම්බලම අපිට හම්බ වෙනවා මෙන්න මේ අම්බලම. මේදී ඉතින් ඇත්තටම මේ මෙන්න ඉන්නවනම් ඔයාලා ඇවිල්ලා මේ අම්බලෙ ඉන්න. මොකද ඒකට හේතුව මේ ඒ අම්බලම කොටු වෙලානේ තියෙන්නේ. ඒ කියන්නේ වටෙන්ම සීල් වෙලා තියෙන්නේ අම්බලම. හුලං එහෙම සීතල තරමක් මේ මෙන්න මේවා නිදහස්ම නේ. ඒ කියන්නේ මේක කව වෙලා නැති නිසා මේවට එන සීතල උලම් පාර ඊට වඩා ගොඩාක් අඩුවෙන් තමයි මේ අම්බලමට එන්නේ. ඉතින් මේ අපි දැන් මේ අම්බලම තියෙන්නේ හැරමිටිපානේ. හැරමිටිපාන ගාව තමයි මේ අම්බලම තියෙන්නේ. ඉතින් දැන් අපි පිටත් වෙන්න හදන්නේ දැන්. මේ තියෙන්නේ යන්න තියෙන මාර්ගය. ඉතින් සමන්දේ යාම්තුන් පිටින් ඉතිරි කොටස කිසිම කරදරයක් නැතුව පරිස්සමෙන් ගිහිල්ලා අද දවස් ඇතුළත කියන්නේ අද ගිහිල්ලා උපමළුව වන්දනාමාන කරලා අද දවස් ඇතුළත සිරිපා කරුණාව අවසන් කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනාවත් හිත දැඩි කරගෙන අපි ගමන ආරම්භ කරන්න යන්නේ. එතනින් තමයි පලාබද්දර පාරත්
එතකොට ඒ රත්න පාර කියන්නේ රත්නපුර පාරයි කුරුවිට පාරයි දෙකම එකතු වෙන්නේ මෙන්න මෙතනින්. ඒ කියන්නේ අපි ඊයේ හිටියේ අම්බලම තියෙන්නේ. ඒ අම්බලම තමයි මෙන්න මෙතනින් පේන්නේ. ඒ අම්බල ගාමින් පල්ලයට බහලා එද්දි එතන තමයි ඒ රත්න පාර සහ පලාබද්දල පාර يعني එකට එකතු වෙන ස්ථානේ මෙතන. ඉතින් මෙන්න මේ හරහා තමයි අපිට යන්න තියෙන්නේ. ඉතින් පලාබද්දලින් ආවත් කුරුවිටින් එහෙම නැත්නම් ඒ රත්න පාරෙන් ආවත් මෙතනින් පස්සේ යන්න තියෙන්නේ එකම මාර්ගයක. ඉතින් දැන් අපි ඉන්නේ මේ මකර තොරණක. අතන මේ හිටපු අම්බලම ඉඳලා මකර තොරණ ගාවට පඩි 200ක් වගේ තියෙන. එච්චර දුරක් නැහැ. මෑල්ල මල වදුර. තව යන්න තියෙනවා. මෑල්ල මල කතුර පහු කරගෙන යන ගමන් ඉන්නේ. වටින් කියන්නේ අවුව පොඩ වැඩි යන ගමන් පොඩි ඊනියට උලම් පාරකුත් යනවා සීතලම සීතල. පත්තු අතටම යනවා මං ඉන්නේ. ඔන්න ආඩියා මල දැන් මේ තියෙන්නේ. ඉතින් ශ්‍රීපාද කරුණා කරන්න ඇත්තටම තව ලොකු වපසරියක් නෑ තියෙන්නේ. මෙන්න මේ පේන දුරකට පේන මේ කොටස තමයි. ඉතින් මේ අපි ඉන්නේ දැන් ආඩියා මල දැන්න අම්බලමේ. මෙන්න මේ ආඩියා මල දැන්න. ඉතින් ආඩියා මල දැන්නට නම වැටෙන්න විශේෂ කතාවක් තියෙනවා. ඉතින් ඒ තමයි ඉස්සර එවකට මේ ආඩියා මල දැන්න නැත්නම් මේ ශ්‍රීපාදය ආණ්ඩීන් විසින් පාලනය කරලා තියෙනවා. ඉතින් පාලනය කරලා තියෙන කාලෙදී ආණ්ඩීන්ගේ හිටපු ප්‍රමුඛතයා එහෙම නැත්නම් යාගේ නායකයා වගේ කියන්නේ හිටපු ඒ නායකයා මැරිච්ච ස්ථානේ කියලා කියන්නේ ජනප්‍රවාදයක් තියෙනවා. එතෙන්ට නම වැටිච්ච හේතුව මෙන්න මේ ස්ථානේ. මේ ආඩියා මල දැන්න කියන ස්ථානය තමයි ආණ්ඩීන්ගේ හිටපු ඒ නායකයා නැති වෙච්ච ස්ථානය කියලා. ඉතින් අන්න එහෙම තමයි ආඩියා මල දැන්නට නම වැටිලා තියෙන්නේ. අපිට තියෙනවා ආඩියා මල දැන්න ඉඳන් යන්න තව සැලකිය යුතු දුර ප්‍රමාණයක්. ඉතින් අපේ කට්ටිය ඉස්සරහින් යනවා. ඉතින් මේක මේ සිරිපා ගමන කියන්නේ හිතේ දැඩි අධිෂ්ඨානයකින් යුතුව කොහොම හරි මේ ගමන නිමා කරනවා කියලා එන්න ඕනේ ගමනක්. ඉතින් ඒත් එක්කම මේ තියෙන්නේ අපි ආපු පාර. එතකොට මෙතනින් ගියාම අපිට පුළුවන් හැටන් මාර්ගයට යන්න. එතකොට හැටන් මාර්ගයෙන් අපිට පුළුවන් නැවතත් මෙන්න මේ රත්නපුර මාර්ගයට පිවිසෙන්න. ඉතින් අපි යන ගමන් වැඩි විස්තර කතා කරමු. දැන් තමයි පඩි ඇන්ගල්ම ටික යන්නේ. මේවා උලංග පොල්ලට ඔන්න මෙන්න ඉන්නේ. ඉතින් බලන්න මට පිටිපස්සෙන් තියෙන දර්ශනය කොහොමද. ඉතින් දැන්
උලංකපොල්ල. මෙතන පඩි එක ළඟ එක උසර ගහලා තියෙන්නේ. ඉතින් අපි දැන් ඉන්නේ උලංකපොල්ලේ. පල්ලෙහා මීදුවෙන් වැහිලා තියෙන්නේ. මේ බලන්න. ඉතින් තව පොඩි දුරයි අපිට උඩමළුව කරා ගමන් කරන්න. තව ඉතාමත් සීමිත පඩි ගන්න. පඩි 200ක් 150 200ක් වනේ පඩි ගන්නක් තමයි තියෙන්නේ තව. සිරිපා කරුණා කරන්න. ඉතින් බලන්න පඩි නගින්න තියෙන ඇන්ගල් ඔය පේනවනේ. ඇහැල කනුවේ ඉඳන් උලංකපොල්ලටත් උලංකපොල්ලේ ඉඳන් උඩමළුවකට මේ වගේ ඇන්ගල් එකකට තමයි පඩි අපිට නගින්න තියෙන්නේ. ඉතින් වැවිලා තියෙන කැලෑවරු දත් මැද්දෙන් සමන් දෙයි හාමුදුරුවන්ගේ පිටේ. ඉතින් අපි ආවා උඩමළුවට. ඔන්න. ඉතින් මට සිද්ධ වෙනවා පහළට පහින පඩි පැත්තට මාරු වෙන්න. මොකද ඉහළට කරුණා කරන පඩි පැත්තේ යන්න අමාරුයි. ඉතින් ඔයාලත් යන්න අපිත් එක්ක උඩමළුවට. ඉතින් උඩමළුවේ මේ තියෙන්නේ රත්නපුර පාරෙන් උඩමළුවට. ඉතින් කොහොම හරි අවසානයේ මේ අවාරේ සිරිපා කරුණාව කරන්න උඩමළුවට හිමීට ආවා. ඉතින් යමු උඩමළුවට. පුරා කියලා අපි ආවා උඩමළුවට. ඉතින් මෙතන එන සුවඳ ඒක වාරේද අවාරේද කියලා නෑ. මාරම සුවඳක් එන්නේ. ඉතින් මේ තියෙන්නේ හැටන් පැත්තෙන් පහළට කරුණා කරන මාර්ගයේ උක්කෙක් ඉන්නවා. මොකද ඉතින් ෆොරනර්ස්ලා කීප දෙනෙක් ඇවිල්ලා ඉන්නවා උඩමළුව වන්දනා කරන්න. අපි ඉන්නේ උඩමළුවේ. මම දැන් ඉන්නේ මේ හැටන් මාර්ගයේ. හැටන් මාර්ගය නම් උඩටම යනකම් සුද්ධ කරලා තියෙන්නේ. يعني පහළ ඉඳන් උඩටම යනකම් හැටන් මාර්ගය සුද්ධ කරලා තියෙන්නේ. ෆෝන් වල සිග්නල් නැහැ. හැබැයි මේ උඩමළුවට ඇවිල්ලා උඩමළුවේ මෙතන හැටන් පැත්තට බහින ඒ පැත්ත තියෙන කියන්නේ හැටන් පැත්තට බහින සයිඩ් එක තියෙන්නේ. ඒ පැත්තට ඇවිල්ලා සාමාන්‍ය කෝල් එකක් ගන්න පුළුවන් මට්ටමකට සිග්නල් තියෙනවා. හැබැයි පලාබද්දර කියන්නේ රත්නපුර පාරෙන් එද්දී සිග්නල් අහුවෙන්නේ ආයි සිග්නල් අහුවෙන්න නම් සාමාන්‍යයෙන් නැග්ග කියන්නේ නැග්ග දුරෙන් භාගයක්වත් බහින්න ඕනේ.
එතකොට තමයි සිග්නල් ආපහු අහු වෙන්නේ. උඩමළුව වන්දනාමාන කරලා ඉවරලා සිරිපා කරුණා කරලා ඉවරලා පස්සේ අපි දැන් පහළට කරුණා කරන ගමන් ඉන්නේ. ඉතින් බලන්නකො මීදුම මේ දවස් 12ට විතර සම්පූර්ණ පල්ලෙහාම වැහිලා තියෙන්නේ. ඉතින් වෙලාවකට මීදුම කියන්නේ එච්චර හොඳ සතුටක් නෙමෙයි. යස්සකට පෙරදෙන ඉඟියක්. එහෙම වෙන්නත් පුළුවන්. එහෙම නැති වෙන්නත් පුළුවන්. ඉතින් මීදුමෙන් කන්දම වැහෙන ගමන් තියෙන්නේ. පේනවද? සම්පූර්ණයෙන් කන්දම ලොකු මීදුම වලාවකින් වැහෙන ගමන් තියෙන්නේ. උඩ පේන පිටිපස්ස පේනවා මට. හැම පැත්තම සම්පූර්ණයෙන්ම මීදුමෙන් වැහෙන ගමන් තියෙන්නේ. ඉතින් පල්ලෙහා මුකුත්ම පේන්නේ නැහැ. ඉතින් මීදුම මැද්දෙන් අපිට තියෙන්නේ පල්ලෙහාට කරුණා කරන්න. ඇත්තටම මාර ලස්සනයි මේ වගේ ෆීලිං එකක් එක්ක මේ වගේ වෙලාවක කියන්න තේරෙන්නේ නැහැ. මේ පාර පුදුම සුන්දරත්වයක් තියෙන්නේ. මීදුම ගලාගෙන ඉද්දි මේ තියෙන අපට තියෙන මල් කුරුල්ලෝ කෑ ගහන ශබ්ද ඒක මේ පාරේ ඒක අමුතුම කියන්න වචන වලට බෙරන්න බෑ. ඒක ඒ හැඟීම ඒක ඇවිල්ලාම විඳින්න ඕනේ. ඉතින් එන්න ඇවිල්ලා මේ අපාරේ මේ හැඟීම මේ මොන වගේද කියන එක ඔයාලත් විඳ ගන්න. ලොකුවට දාන්න එපා මෙයා වෙනවා. කාලාලා ඉතින් අපි දැන් ඉන්නේ හීන් ගඟුල ගාව. මෙතන ඊයරා වෙන්නන්න බැරුව ගියා. මොකද වැස්ස නැද්දි. වැස්සත් එක්ක ඊයරා වෙන්නන්න ගියා. ඉතින් හරි ලස්සන තැනක් මේ හීන් ගඟුල. ඉතින් අපි ඊයරා හිටපු අම්බලමේ ඇරමිටිපාන අම්බලමේ ඉඳලා දවල් කෑමත් අරගෙන ආපස්සට මේ නැත්තම් පහළට කරුණා කරන ගමන් ඉන්නේ. මොකද මේ වැස්සක් වගේ පොඩි පොද වැස්සක් ගියා. ඉතින් වැස්සත් ඉවරයි. දැන් වැස්ස ඉවරලා අපි දැන් හිමීට ආපහු පහළට කරුණා කරන ගමන් ඉන්නේ. මොකද වැස්සට ප්‍රථමයෙන් පුළුවන් තරම් දුර යන්න ඕනේ. මොකද නැත්තම් අදත් වෙන්නේ ඊයේ වගේ තෙමීගෙන යන්න. හීන් ගඟුල ඉඳන් හැරමිටිපාන අම්බලම ඊළඟට හම්බෙන අම්බලම ගාවට ලොකු දුරක් නැහැ. සැලකිය යුතු මට්ටමක දුරක් තියෙන්නේ. පඩි 500ක 600ක වගේ දුරක්. ඔන්න පොද වැටෙනවා. හරි වගේ අදත් පොද වැටෙනවා ටික ටික. හරි. ආපහු ඇස්ස ටික ටික පොද වැටෙන ගමන් තියෙන. ඉතින් ආපහු සුපුරුදු පරිදි රේන් කෝට් ටික දාගෙන පහළට කරුණා කරන්න. අපි දැන් ඉන්නේ සීත ගඟුල ගාව. මෙතනත් ඊයලා යද්දි වෙන්නන්න බැරුව ගියා. සීත ගඟුල. හරිම ලස්සන වතුරක්.
මෙයා මේ සෑහෙන්න දුරකින් ඉඳන් අපේ බස්සෙන් ඉන්නේ දැන්. මේ තාම වෙනවා බස්සේ. ආවත්තල පාරේ ගොඩක් මේ වලි කුකුල් ඉන්නවා. මේ වලි කුකුල් එක්ක තමයි වලි කුකුල්ගේ ගහන. පස්සෙන්ම තමයි. සෑහෙන්න ගොඩක් කිලෝමීටරයකට ඉඳන් දුර පස්සේ යනවා. බලද්දි කැලේ ඇස්සට රින්ගනවා ආපහු පඩිපෙලින් පස්සේ යනවා. කෑම මොකුත් දෙන්න බෑ ඉතින්. බැරිලා පස්සේ පල්ලෙහාට ආවොත් එහෙම එක්ක බල්ලෙක්ගේ ගොදුරක් වෙයි. නැත්නම් මෙයාට පාර අමතක වෙයි. රාජ්‍ය සීමාව කරගෙන එයා නවදීන එතනින් එහාට එන එක දාම් බහිනා මං ඉන්නේ ලොකු වැස්සකට කියන්නේ සාමාන්‍ය පොද වැස්සකට අහු වුණා. ඒක එච්චර උලන්නේ නැහැ. මේ පඩි බහිද්දි පරිසරය තෙමිලා අඩිය ගැලවිලා කොහොම හරි අටවගෙන ඇඳගෙන කරගෙන ආවා. නමුත් මේ බූට් දෙක තෙමිල නිසා බරත් වැඩි. මේ තෙමිච්ච නිසා කකුලුත් කැපෙනවා වගේ නිකන්. ඒක නිසා බූට් දෙක බෑග් එකට දාගත්තා. දාලා සෙරප්පු දෙක දාගත්තා. දැන් පොට්ටක් සෙරප්පු දාගෙන මේ පාර යනවා මාගේ පඩි නිසා ලිස්සන්න බලන ස්වභාවය වැඩි. මේ පල්ලෙහාට බහිනවා. දැන් නම් අරයන් හැවතිලා වගේ. මුළු පරිසරයම වීදියෙන් ඇවිල්ලා මාරම ලස්සනක් තියෙන්නේ. ඉතින් අවාරේ එකම ගමනක දෙවිදියක්. ඒ කියන්නේ විශේෂ ගමනක්. ඉතින් අවාරේ එකම ගමනක දේශගුණය දෙවිදියක තුන්ගුණ එක අත්දැකීම් විඳ ගන්න පුළුවන් වුණා. ඉතින් මම ආසම වයිබ් එක මේක. මීදුමෙන් යට වෙලා තනිකර මීදුමෙන් ඇහිලා තියෙද්දි යන්න තමයි මම ආසම වයිබ් එක. ඉතින් මේ විදියට සිරිපා කරුණා කරගන්න හම්බුන එකම ලොකු දෙයක්. ඉතින් සමන් දෙවියන් උගුරන් ජීවිතෙන් හිතාගෙන ආපු විදියට සිරිපා කරුණාවේ ඒ අත්දැකීම් විඳ ගන්න පුළුවන් වුණා. මේ බලන්න කොහොමද කියලා පල්ලෙහා පේනවද? තනි කරම මීදුම් ගහක්. මීදුම විතරමයි තියෙන්නේ.